Hi ප්‍රියා ඩේලි බ්ලොග් කියන මගේ YouTube channel එකට ඔයාලව සාදරයෙන් පිළිගන්නවා. යාළුවනේ අද පොඩ්ඩක් ඇහැරෙන්න පරක් වුණා. මොකද හස්බන්ඩ් දෙමාඳ වැඩට ගියා. එයා වැඩට යනකොට නැගිටලා කන්න බෙදලා දීලා එයාගේ ඇඳුම් ලෑස්ති කරලා ඒ ටික කරා. ඉතින් මට පොඩ්ඩක් අද නිින්ද ගියා. තාම නෑ තේ වතුර ටිකක්වත් බිව්. දැන් බොන්නත් ඕනි. අද ලස්සන වීඩියෝ එකක් දානවා බලන්නකෝ. ඊට කලින් මගේ channel එක subscribe කරලා නැත්නම් subscribe කරලා තියාගන්න කියලා මං ආරාධනා කරනවා. ඉතින් එහෙනම් අපිට ඒ වතුර ටිකක් බීලම වීඩියෝ එක පටන් ගමු. මං ඔළුව පීරනවා නම් මේ විදිහට දෙකට බෙදලා අගිසි නම් පීරගෙන ඉන්න. එතකොට පොඩ්ඩක් කැඩෙන්නේ. තේකකුත් වත් කරගත්ත යාළුවනේ. දැන් ඉතින් තේක බීලා තමයි දවස් වැඩ පටන් ගන්න තියෙන්නේ. මොකුත් කන්න නෑ. තේක විතරයි. ඉතින් බුදුන් වඳින්න තමයි තියෙන්නේ. ඊට පස්සේ මෙතන අස් කරනවා. අද මම පූජා කරන්නේ ඇන්තූරියම් මල් දෙකක් යාළුවනේ. මේ බලන්නකෝ. හරිම ලස්සනයි නේද මේ මල් දෙක. මල්, පහන්, සුවඳ දුන්, පැන් ආදිය මම සද්ධාවෙන් තමයි පිළියෙල කරේ. සද්ධාවෙන් පිළියෙල කරා වූ ඒ පූජාවන් අප මහා තථාගත අමාමෑණී තිරුවගුරු සම්මා සම්බුදු පියාණන් වහන්සේට පූජා වේවා පූජා වේවා පූජා වේවා. ඒ වගේම මම සද්ධාවෙන් පිළියෙල කරා වූ පූජාවන් රාහුල මාතා යශෝදරා මහ රහත්තරණින් වහන්සේට පූජා වේවා පූජා වේවා පූජා වේවා. ඒ පූජා කිරීමෙන් මා ලබාගත් පින් මගේ පවුලේ අය රැකදේවා. ඒ වගේම ලංකාවාසී ලෝකවාසී සියලුම දෙනා රැකදේවා. සාදු සාදු සාදු. ඔයාලත් මම මේ පූජා කරන පූජාවන්ට අත ගහලා ඔයාලගේ දවසත් ආරම්භ කරන්න යාළුවනේ. සියලුම කටයුතු යහපත් අයුරින් සිද්ධ වේවි. මට විශ්වාසයි ඒක. යාළුවනේ මම බුදුන් වැන්දා. දැන් ඉතින් තියෙන්නේ පටපට ගාලා ගිය අස් කරලා දාන්න. යාළුවනේ ගෙවල් අස් කරලා දාලා හස්බන්ඩ්ගේ රෙදි සෝදලා දැන් තමයි මං කන්න ලැහැත්ති වෙන්නේ. දැන් තමයි උදේට කන්නේ 10ත් පහු වෙලා. යාළුවනේ දීස් බැදුමක් හදාගත්තා. ඊයේ රෑ දෙල් කූරු ගාලා තිබ්බා. බතකුත් තිබ්බා. ඕක තමයි අද මගේ උදේ වේල. හරි යාළුවනේ මම කෑවා බඩ පිරෙන්න. දැන් තමයි වීඩියෝ එකට යන්න හදන්නේ. වීඩියෝ එකට යන්න කලින් ආයි මං කියනවා channel එක subscribe කරලා තියාගන්න. යාළුවනේ ඔයාගේ මූණේ මැරුණු සෛල තියෙනවා. ඒක දවසින් දවස මැරුණු සෛල මූණ එකතු වෙනවා. හමත් කියන්නේ ශරීරයේ තියෙන විශාලම ඉන්ද්‍රිය පද්ධතිය. ඒ හැම මැරෙනවා. දවසින් දවස ඒ හැම මැරෙනවා. පැය 24 හැම මැරෙනවා. මූණේ තියෙන මැරුණු සෛල අපිට අයින් කරගන්න පුළුවන් පොඩි ස්ක්‍රබ් එකක් තියෙනවා. ස්වභාවික ස්ක්‍රබ් එකක් ගෙදරදීම හදාගන්න පුළුවන් ලේසිම ස්ක්‍රබ් එකක්. අපි බලමු ඒ මොනවද කියලා. ඊයේ හාල් වගේක් දැම්ම පෙඟින්. මේ හාල් වලින් තමයි අද අපි ස්ක්‍රබ් එක හදාගන්න යන්නේ. එහෙනම් යාළුවනේ අපි දැන් ස්ක්‍රබ් එක හදාගමු. මේ හාල් වතුර ටිකෙන් චුට්ටක් ඉතුරු වෙන විදිහට අනෙත් වතුර ටික අයින් කරගමු. දැන් අපි මේ ටික බෙන්ඩර් කරගන්න ඕනේ චූටි චූටි කෑලි
තියෙන විදිහට අර පිටි කොටන විදිහට කොටන්න නැතුව චුටි චුටි කෑලි විදිහට අර උණු සහල් කියන්නේ එන්නේ ප්‍රමාණයට වෙන විදිහට අපි මේක බෙන්ඩර් කරගන්න ඕනි. ඉන්නු යාළුවනි මම මේක බෙන්ඩර් කළාම ආඩලට පෙන්නන්නම්. ස්ක්‍රබ් එකට වතුර වැඩි වුණා. තියෙන යාළුවනි මං හදාගත්ත ස්ක්‍රබ් එක. ඒකට පොඩ්ඩක් වතුර වැඩි වුණා. ඒ වුණාට කමක් නැහැ ගන්න පුළුවන්. මේක යාළුවනි චුටි චුටි කැට තියෙනවා. ඒ කැට තියෙන්න ඕනේ. ඒ කැට වලින් තමයි අපේ මූණ ස්ක්‍රබ් වෙන්නේ. අපේ මූණේ පිරිසිදු වෙන්නේ. අපේ මූණේ මැරුණු සම මැරුණු සෛල අයින් වෙන්නේ. දැන් අපි බලමු මේක භාවිතා කරන විදිහ. එන්න කොහෙනම් යාළුවනේ. දැන් මගේ මේ ස්ක්‍රබ් එක භාවිතා කරන හැටි බලමු. වතුර පොඩ්ඩක් වැඩි වුණාට කමක් නැහැ ගා. මෙහෙම කරලා අරගෙන මේන්න මෙහෙම වක්‍රාකාරයට වාගේ මූණ මේක ගා ගන්නවා. මේ තියෙන චුටි චුටි කැට මේ චුටි චුටි කැට වලින් තමයි වාගේ මූණ පිරිසිදුන්නේ. මරුණු සම අයින්. යාළුවනේ ඔයාලා මේ ස්ක්‍රබ් එක ගන්න කලින් කොමාරිකා කෑල්ලක් හරි කොමාරිකා ජෙල් එකක් හරි අයිස් කියුබ් එකක් හරි මේ සූදානම් කරලා තියාගන්න. මොකද මේක ගෑවට පස්සේ වාගේ හැමේ තියෙන සෛල ඕපන් වෙනවා. ඒ ඕපන් වුණාට පස්සේ ඒවට කුණු දුවිලි යනවා වැඩි. අර මම කිව්වේ මේ කොමාරිකා ජෙල් එක හරි අයිස් වතුර ටික හරි අයිස් කියුබ් එක හරි ගෑවට පස්සේ ඒ සෛල වැහෙනවා. ආයි කුණු දුවිලි යන්නේ නැහැ එතකොට. මම නම් කොමාරිකා කෑල්ලක් තමයි ගන්න. මොකද අපිට ෆ්‍රිජ් එකක් නැහැ. ඇස්සට ගන්න එපා යාළුවනේ. මොකද අර කැට තියෙනවා ඇහැට යයි. මේක ගාලා ඉවරුනට පස්සේ ඔයාලා හොඳට පිරිසිදු ජලයෙන් හොදන්න ඕනේ. එතකොට ඔයාගේ මූණ නිකන් අර පිනිස් කරලා වගේ පිනිස් කරපු ලීයක් වගේ සිනිදු වෙනවා. මූණේ තරන්නේ අත් දෙකේ කකුල් දෙකේ උනා ගන්න පුළුවන්. පොඩි බියුටි ටිප්ස් මම දන්නවා. ඒ ඔයාලට කියා දෙන්නම්කෝ. පොඩි කික්කේ මිටියට බය වෙනවා. මෝහිනිය ඇවිල්ලා ගියා. දැන් නිකන් ගල් වෙලා වගේ ඒවා ටික විනාඩි 10ක් විතර මෙහෙම මසාජ් කරලා අපිට හොදන්න පුළුවන්. මේ ටික මම ආයි පස්සේ පාවිච්චි කරනවා. දැන් වචන කියෙන්නේ. දැන් නම් ටිකක් හයි වෙලා වගේ. මේ කියන්නේ වේලිච්චා ටික රොඩු වගේ වෙනවා. අන්න ඒක තමයි ඔයාලා මූණ සෝද ගන්න ඕනේ. හරි යාළුවනේ මං ස්ක්‍රබ් එක ගාලා දැන් හොඳට ගාලා මූණ සෝදගත්තා. දැන් කොමාරිකා කෑල්ලක් තියෙනවා. ඒක ගන්න තමයි ලැහැත්ති වෙන්නේ. ගොඩාක් මං ගන්න ඕනේ. මෙම උඩින් තවර ගත්තත් ඇති.
හරි යාළුවනේ. එහෙනම් ඔයාලත් මේක කරලා බලන්න, මේ ස්ක්‍රබ් එක මුණට දාලා බලන්න. මූණේ වෙනසක් බලා ගන්න පුළුවන් ඔයාලට. පිනිස් කරපු ලීයක් වගේ තියෙනවා මුණ. එහෙනම් යාළුවනේ මගේ වීඩියෝ එක අදට ඉවරයි. වැදගත් වීඩියෝ එකක් කියලා ඔයාලට හිතෙනවා නම් වීඩියෝ එක ෂෙයා කරන්න ඔයාලා යාළුවන්ට. සබ්ස්ක්‍රයිබ් කරන්න, ලයික් කරන්න, කමෙන්ට් කරන්න. එහෙනම් යාළුවනේ ඔයාලා පරිස්සමින් ඉන්න ඕනේ. ඔයාලට ගොඩාක් ආදරේ. එහෙනම් මං ගෙන් එන්නම්. බයි.